හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවා අද වෙසක් පොහොය දවසේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ඉතින් අද වෙසක් පොහොය නිසා අපි කට්ටියම පවුලේ කට්ටියම මායි අම්මයි තාත්තයි නංගි පන්සල් යන්න හදන්නේ. ඊට පස්සේ පන්සල ළඟම තියෙන මේකුව දන්සල. අපි ඒකටත් යන්න හදන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අද දවසේ මොකද්ද වෙන්නේ කියලා. පන්සල් ගියා. හැබැයි දන්සලට යද්දි දන්සල ඉවර වෙලා. ඊට පස්සේ ගෙදර ආවා. දැන් ගෙදර ඇවිල්ලා නාගෙන දැන් පොඩ්ඩක් නිදා ගන්න හදන්නේ. ඊට පස්සේ වැඩ ටිකක් තියෙනවා. ඒ වැඩ ටිකත් කරමු. දැන් පොඩ්ඩක් නිදාගෙන නැගිට්ටා. දැන් ඉතින් එකපාරටම වැඩ කරන්න බෑ. කාලා කන්න එක වැඩ මන්දා ෆිල්ම් එකක් බලන්න හිටිනවා. දැන් අපි යමු ෆිල්ම් එකක් බලන්න. නළුවා එන්ටර් වෙලා ඉන්නේ මේ ඔයාලා දැන් මාතන ඔයාලා බලු ෆිල්ම් එකක් වෙන්නවනේ මේක ක්‍රිස් එවන්ස් එන්නේ කැප්ටන් ඇමරිකා ඉන්නේ ඉතින් අපි බලු ෆිල්ම් එක කොහොමද කියලා ඔන්න දැන් නළුවේ නිලිය හම්බුණා ඉතින් ඔයාලට පේනවා ඉතින් නළුවේ නිලිය හම්බුණා කියලා අප කෝල් කියන්නේ කතාවේ නළුවා ඊට පස්සේ සෙයිඩ් කියන්නේ කතාවේ නිලිය සෙයිඩ් කියන්නේ CIA ඒජන්ට් කෙනෙක් කෝල් කියන්නේ මාමා කෙනෙක් මොකද්ද යා විද්‍යාව ගැන දන්නා ඊට පස්සේ CIA ඒජන්ට් සෙයිඩ් හොයාගෙන යනවා ඉතින් යා කෝල් සෙයිඩ් අතරේ මෙදෙනවා සෙයිඩ් හොයාගෙන කෝල් යනවා ලන්ඩන් වලට ඊට පස්සේ ලන්ඩන් වලදී ප්‍රශ්නයක් වෙලා මෙහෙම ප්‍රශ්නයක් වෙලා ඒ කට්ටිය පාකිස්තානයට යනවා පාකිස්තානයේදී සෙයිඩ් එනවා කෝල්ල බේරගන්න ඊට පස්සේ එහෙම ගිහිල්ලා කොමාරි කතාව කොහොමද ගිහිල්ලා අන්තිමට දෙන්න යාළු වෙනවා ඊට පස්සේ දෙන්න පවුල් දෙන්නගේම කෝල්ගේ පවුලට හඳුන්වලා දෙනවා සෙයිඩිව ඊට පස්සේ ලස්සන කතාව ඉවර වෙනවා ඊට පස්සේ දැන් බඩගිනි කොහොම හරි දැන් අපිට කන්න වෙලාව හරියට අද කැම හදන්නේ අපේ තාත්තාට ඉතින් තාත්තාම උයනවා එතකන් අපි පාඩම් කරමු දැන් ඉතින් අපේ ගෙදර කූඩ පොඩ්ඩක් කෑ ගන්න. ඉතින් එහෙම කතා කර කර ඉන්නකොට පූසටත් බඩගිනිලා මටත් බඩගිනිලා තියෙන්නේ. ඉතින් අපි කෑම කාලා ඉතුරු ටික පාඩම් කරමු. ඉතින් කෑම කාලා ඉවරයි. දැන් ආයෙ වැඩ පටන් ගන්න වෙලාව හරි. අපි වැඩ පටන් ගමු. සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සපෝට් එක දෙන්න. අයියෝ දන්සල ඉවර වෙලා නේ. ඒක ගහන්න අල්ලගෙන යන්න ඕනේ දන්සල ඉවර වෙලා.